අයිබෝන් මම හිතුවා අද කතා කරන්න මේ channel එක තුලින් මොනවා සම්බන්ධවද මම ඔබව දැනුවත් කරන්න එන්නේ කියලා. ගොඩක් වෙලාවට අපිට හම් වෙනවා වැඩිහිටි රෝගීන්, අදුරු රෝගීන් සහ පුංචිම දරුවෝ. ඒ අයට තියෙන ගොඩාක් ගැටලු සම්බන්ධ තත්ත්වයක් මා එක්ක කතා කරනවා. එතකොට ඒ සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න අනිකුත් දෙමව්පියන්ටත් වැදගත් වෙන විදිහට ඒ වගේ විශේෂ මාතෘකා වෙන විශේෂ අවශ්‍යතා දරුවන්, එතකොට ඕටිසම් තත්ත්ව ගැන, එතකොට කතන අපහසුතා ගැන, නියුරෝ රීහැබිලිටේෂන් සම්බන්ධව ඒ වගේ දේවල් කතා කරන්නට, එතකොට වැඩිහිටියන්ගේ පාකින්සන් රෝගය, ඩිමෙන්ෂියා රෝග තත්ත්ව ගැන වැඩිදුර අධ්‍යයනයක් දෙන්නටත්, එතකොට අධ්‍යාපනය ලබන රිසර්ච් කරන අය සඳහා මගේ රිසර්ච් සමග අනිකුත් මා සම්බන්ධ වෙලා කටයුතු කරන රිසර්ච් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්නට මේ චැනලය මගින් මම සූදානම් වෙනවා. ඊට අමතරව ලංකාවේ වැඩ කරන රෝහල් තුළ වගේම විදෙස් රෝහල් වලත් මම වැඩ කරලා ගත්ත අත්දැකීම් තුළින් ඔබට යම් කිසි පේෂන්ස් ලගේ තියෙන මගේ එක්ස්පීරියන්ස් එකත් අනුව ඒ වගේ මේ කේසස් ගැන ඩිස්කස් කරන්න මේක මම ඔපචුනිටි එකක් විදිහට බලාපොරොත්තු වෙනවා යාලට උදව් කරන්න. ඒ අමතරව තවත් යම් කිසි ගැටලු කාරී තත්ත්වයන් ගොඩක් වෙලාවට අපිට යොමු කරනවා අපේ පේෂන්ස් විසින්. එතකොට ඒ දේවල් ඔබටත් වැදගත් නම් මම ඒවා ෂෙයා කරනවා. ඒව සම්බන්ධයෙන් කටයුතු කරලා කතා කරනවා. ඒ වගේම නව තාක්ෂණය ඔස්සේ අපිට ලැබෙන තවත් දේවල් තියෙනවා, ඒව ගැන කතා කරනවා. තවත් දෙයක් තමයි cochlear implants, hearing aids, ඒ වගේ ශ්‍රවණ ආබාධ වලට තියෙන වෙනත් brain stem implants ඒ පිළිබඳව මම යම් කිසි දැනුවත් කිරීමක් කරනවා. ඊට අමතරව අපේ නියුරෝ රීහැබ් ප්‍රෝග්‍රෑම්ස් වල කොහොමද දැන් ලංකාවේ අපේ තියෙන වෙනවා පාසල් පද්ධතියක් මේ දරුවන්ට ඒව කොහොමද ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරනවා. එතකොට මේ ඔක්කොම සාරාංශයක් විදියට යම් කිසි පුළුවන් උපකාරී වෙන වෙලාවට, රෝහලෙන් බැහැර වෙන වෙලාවට, රෝහලේ ඉන්න වෙලාවට පුංචි උපකාරයක් විදියට ඕගොල්ලන්ට මම බෙදා ගන්න තමයි මේ channel මම සාදලා තියෙන්නේ. ඒකින්ද වැඩිදුර විස්තර සඳහා ඔබට මාගේ channel එක සම්බන්ධ වෙලා ඉදිරියට වැඩ කටයුතු කරගෙන යන්න හැකියාව ලැබෙනවා මේ සම්බන්ධයෙන්. ස්තුතියි. ආයුබෝවන්.